YouTube channel වලින් ඉතින් අද ප්ලේ ගන්න යන Minecraft. අපි Minecraft හතරවෙනි එපිසෝඩ් එක නේ ප්ලේ ගන්න මේ පළවෙනි එපිසෝඩ් එක. එහෙනම් අපි යන වීඩියෝ එකේ තමයි ඉන්නේ. නම් අපි යමු බෝඩ් එක කරන් ප්ලේ ගන්න යමු. let's go. හරි බං. මම මේ ගහන්නේ 1.21.1 તો මොකද්ද ලබ්බක් ගහනවා. ඒක උනේ අපි මේකට YT එකයි SL කියලා දාලා සීඩ් එකට දාගන්නම්. මම වෙනද දාගන්නේ නම් හේ වෙනද දාගන්න 1.1.4.1 ඒකෙදි විලේජ් හම්බෙන වැඩි. හයි අපි එනම් ප්ලේ කරන් යම් ප්ලේ කරන්න යම්. එල ප්ලේ කරන්න යම්. let's go. මම මේක ලෝඩ් වුණාට පස්සේ මේ රෙකෝඩ් පටන් ගන්නම්. මම ස්පෝන් වුණා. කොහොමද මෙතන තමයි ස්පෝන් වෙන්නේ guys. හයි ස්පෝන් වුණා. දැන් අපිට ඉතින් ගන්න තියෙන මොකද කියලා දන්නවද? අඩු. ඒකයි කැඩුවේ. ඒකෙම හම්බුවා. දැන් අපිට තියෙන්නේ ගහ කපන්න. මේකේ තමයි මම කලින් එපිසෝඩේ මේ පාවිච්චි කරපු සීඩ් එක. ඔයගොල්ලෝ සීඩ් එක පාවිච්චි කරලා හොඳයි නම් කියලා ලයික් දාන්න. හරි. මට මේක කපද්දි තව එකක් මතක් වුණා. YT යකා SL කියලා YouTube channel එක තියෙනවා. පුළුවන් වුණත් මම ඒක link එක ගවන්නම්. බලන්න description කියවෙන්නේ නැහැ. ඒකට ගිහලා බලන්න මේ MYT යකා SL. එයාව subscribe කරන්න. එයාගේ යාළුවෙක් ඒක වෙන කතාවක්. කමන්න එයා ඌව subscribe කරන්න. අපි දැන් මේ ටික හදාගමු. ටික හදාගත්තට පස්සේ අපිට crafting table එකක් එලි. අඩෝ. ඒකද මේකේ වං අපිට මට කියන්න මතක වුණා. මේක අපිට මේ කොද්ද පෙන්නන්නම්කෝ එල්ල. මෙන්න මේක එල්ලක් තියෙනවා. ඒක අපි ඉස්සරහට හදාගමු. මම මේක අනිවාර්යයෙන්ම මේ වර්ඩ් එක ඩීට් කරන්නෙත් නෑ. මම අරක ඩීට් උනේ ඇයි කියලා කියන්නද? ඒක මෙහෙමයි. මම හද එල්ල තියා Minecraft එක ඩෑට් කරන්න දුවා. ආවෙ නෑ. ඊයස්සේ යාළුවෙක් කිව්ව CD එකකින් තමයි මම යාළුවෙක් කිව්ව link එකකින් තමයි මම මේක ඩෑට් කරේ. හරිද? ඊයස්සේ මේක CD එකකින් මේ link එකකින් මට ආවා. එහෙම තමයි මම මේක හොයාගත්තේ. හරි. එතන දැන් යාළුවම නමාන කැම කන්න හදනවා. හරි. දැන් අපි මේ සුපර් ස්ටෝන් ටික මේ ගල් කපා ස්ටෝන් ටික වයින් කරනවා. දැන් මෙතන කේව්වා සුපිරි අපිට ඕන මෙතනට අවිල්ලා එක එක ගන්න පුළුවන්. එනකට අට ගන්න ඕනේ. බියන් ඉතින් මේ ටික වයින් කර වයින් කරාට පස්සේ කො අඩුවම් පල්ලෙට ගියා. පල්ලෙට යන්න එපා බං ඔය ගල. හරි එහෙනම් guys මට දැන් නම් ගල් 14ක් මදි. 14ක් ඕනේ සෝරි 14ක්. ඉන්ට සොම්බියෙක්. wow සොම්බි ඊළඟ මම මෙන්න පොඩම ඉල්ලෙන්නම්. ඉස්සරට ගියා. ඔන්න ලෝඩ් වෙනවා. හරිය ලෝඩ් වෙනවා. සෙටිසට ගින් අපිට දැන් මේ පල්ලයට යද්දි මේකේ මට දේවල් ටික මේක උන් කරගන්න ඕනේ. කතොල් කරගන්න ඕනේ. ඔය දෙක දැන් ඔන් වෙනවා. මම මොකද මේක උන් කරගන්න ඕනේ. මම දන්නේ මොනවද කියලා මම මේ ඔක්කොම උන් කරගෙන යනවා. හරි මේ ටික උන් කරගන්න ගැම්මෙන්. හරි guys මේ ටිකත් ගැම්මෙන් උන් කරගත්තා. දැන් අපි ඉතින් පේස් කරලා අපි අදාගමු ගල් කට්ටේ. කියන්නේ පිකැස් එකයි පොරවයි මේ මොකද්ද මේකේ නම නම් මන් දන්නේ ඒකයි. හරි දැන් අපිට තියෙන අයන් තමයි මයින් කරන්න ඕනේ. මෙතන මම දැක්ක සොම්බි වගේ හිටියා. උන්ට ගහන්න ඕනේ අපි යන්න. පියන් යන්නට ඕනේ. මුන්නේ මහ වාතය අතරි කර. ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ මොනවාද එල්ල ඒකේ නම මතක නෑ. නකයි අට සොම්බි අඩු ඌ මේකම දාගෙන යකෝ කොහොමිටම යකෝ මම සූදානම් නෙමෙයි යකෝ ඉන්නේ. ඊ ගහන්න එපා බං කොහම මුගෙන් එකක් එයිද? ආව ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අඩු නෝ බං සොම්බිට කාලේ මැරෙන්න බෑ.
what the fuck sorry අයියෝ හරියට කමන්නේ අපිට දැන් ඉතින් තියෙන්නේ විලේජ් එක හොයාගන්න තමයි guys කොහොමද මට මේක උරු නැහැ මොකක් කාලෙකින්ද කොහෙද මේ ප්ලේ කරන්නේ මමිට මිටිපියව අඩුගෙන් කෑමත් හම්බුණා ලෙද හම්බුණා ලෙද දන්නවනේ මුත් පෙරද්දි ලෙද හම්බුන්නේ කාලා කන්නේ එතට කරුණා අය මේටිය දැන් අපි උඩට ගිහිල්ලා ගැම්මි මේ අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න මං මේකට ලයික් 100ක් ආවොත් අනිවාර්යයෙන්ම Q&A එකක් දාලා තියනවා Q&A එකේ මේ රෙකෝඩ් එක පටන් ගන්නවා හරිද අනිවාර්යයෙන්ම මේකට ලයික් හරිද 100ක් එන්න ඕනේ අනිවාර්යයෙන්ම 100ක් එන්න හරි කමක් නැහැ මේ අර මරණ කෙවක පැටි කුට අබය දානේ දුම අබේ දානේ දුම නැත්තම් තින් දන්නවනේ ඒක ඕන ඒ කියන්නේ නේද මේක යංකෝ යකෝ ලැජ්ජාවක් නැතුව අඩු මේ මිනි කිව්වා අඩු ඕගොල්ලන්ට මතකද මම අර ගිය එපිසෝඩ් එකේ තාම දෙවෙනි අඬනකොද දෙවෙනි එපිසෝඩ් එකේ පළවෙනි එකේ මේ වගේ කිව්වා කම්බුණා මට ඒ කිව්වකම මේ තියෙන්නේ මම මේ බැටරි වල පාවිච්චි කරන්නේ නැත්තේ ඔය කියන්නේ උඩට එහෙම යන්න මේ අදක් එහෙම අදා ගන්න ඕන නිසා නේ රෑ දන්නවනේ ඉතින් උන් ඇවිල්ලා සොම්බිලා ඇවිල්ලා කහවනේ ඒක නිසා අපිට ඉතින් ඉංගෙන් බේරෙන්න මේ අක අවශ්‍ය කරේ අපි දැන් ඉතින් උඩට යමු ලොක්ටේ ගලවලා හරි ගලාරි මොකද්ද ගැවනේ නේ gas නේ gas පිස් දන්නේ ඒක ලෝකෙන් යන් කුඩට මේ ඕන මේක මෙහෙම දැම්මම හරි yes මගේ ඉන්නේ මේ වෙන්නේ නේ හරි දැන් ඒව වෙච්ච දැන් අපි යන්කෝ දැන් අපිට දැන් තියෙන විලේජ් එක හොයාගන්න තමයි මේ පැත්තේ විලේජ් එක නැහැ මං අනික ඔය විලේජ් වලට ඔය විලේජ් තියෙන්නේ මං අස ඕක් මේ වගේ තියෙන විලේජ් වලට අටස්සා සීප් කෙනෙක් ඉන්නා ඔතන නම් ගාස්නේ කරමු අම්මිට පිය නිකන් ගහුවදයක් ඇති ඔබට නම් එකකින් one shot knockout ද ඒක වෙන්නේ උඩ වෙදින්නේ නැද්ද මමිට හම් මල් ළඟට ආවත් සෙට්ටප් පෝචි කියලා කියන්න ඕනි දැන් අපිට ඉතින් නාසුග කැන් තියෙන උනට ඕනේ අපි මේ පැත්තට යමු මේ පැත්ත සමහර විට විලේජ් එකක් තියෙයි තව ගහක් තියෙයි ගහක් කපාගෙන මෙයා මට යදක් හදා ගන්න උගනාව ගැර ටික මේ පාවිච්චි කරාට මට අමතක වුණා ඕනි කියලා අපි දැන් බිමනේ යන්නත් එක්ක මේ ටික ගලවගෙන යමු දැන් නම් හරි කිව්වේ දැන් මේ ටික ගලවගෙන යමු මේ පැත්තට ඉන්නේ මේ පැත්තට ගිහින් විලේජ් එකක් හම්බෙයිද තව වතුර එකකින් අයියේ ඔන්න විතර ජබ් කරවා ජුප් මච්චන් බොක්ක ඌගේ පැටියෙක් නේ ඕන්න ඌවත් ගාතටි කරලා හේ බොක්ක ඌවත් ගාතටි කරනවා අයියා පුඩි උන්නම් කියම ගස් ඔයි නේ ඌවත් හරි කකා ඉදි ගැහුවේ අඩෝ ගැහින්නෙත් නේ ගැහින්නෙත් හරි वीडियो को හොඳයි කියලා අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම MYT එකව සබ්ස්ක්‍රයිබ් කරන්න මම යාගේ YouTube link එක යටින් දාන්නදී හාද ඔයා ගිහිල්ලා බලන්න දාලා තිබ්බොත් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මම යාළුවන්ටත් බලන්න ෂෙයාර් එහෙම කරන්න ඉතින් යා විතරනේ අමාත් එහෙම ගන්න ඕනේ නැත්නම් ඉතින් හරි දැන් අපි අර පැත්තට යමු එතකොට මේ සමහර විලේජ් එකක් හම්බෙයි යංගෝ අඩු ඒ පහයි ඔක්කොම සම්පූර්ණයි මම පැටියෙක් අපි ඔක්කොම කලින් ඇදක් අදාගෙන යංකෝ
බෙඩ් එකක් ඇදුවා නම් හරි. කො බෙඩ් මේ තියෙන්නේ. සුදුවක් ඇදුවා ඉතින් කමක් නැහැ. ඊයන් මාට කියන්න දෙයක් තියෙනවා. ඔයාට මතකද මං ආද මේ අට්ටෝ විලේජර් සෝරි මට විලේජර් කියවෙන්නේ. අඩෝ මේ අර කලින් ආවකනේ. කමන්න අපි පැනලා ඒකින් තියෙන මොන හරි ගලවගෙන. පැන්නෝ. අට්ටෝ නෝ මං පැන්න තැනම දැක්කද? තිබුණාද අයන් මං ඔබව සොයා එනවා. කියලා සොයාගෙන ආවේ නැහැ. ඔබ තාම මම සොයන් ආවේ. දැන් ඉතින් මන් ළඟ මේ අදාල් සෙටින් එක ඕපන් කරන නිසා මනත් බොරු තියෙනවා. අපි මේ පල්ලියට ගිහිල්ලා ගන්න අතන තායන් තියා. අයන් තමයි ජීවිතී තමයි කියලා. අයන් කියන්නේ යකඩ ටිකක් ගලවගෙන යන්කෝ. යකඩ අට්ටෝ මං හිතුවේ මෙතන තියයි කියලා. නෝ මෙතන තෝ තියෙනවා. අඩෝ නෝ සුපිරි ආරම්භයක්. සුපිරි තව අයන් තියෙනවා. මම කොහෙන් නිකන් ආව බලන්න ඉතින් මෙතන එක අයන් නැත්තේ තියෙනවා. ඇති කරේ අයන් තියෙනවා guys. හරි දැන් අපිට කෝල් ටිකක්. එතනින් අයන් කීයක් හම් තිබ්බද? 12ක් වඩෝ නෝමන් සුපිරි අපිට චෙස් පේට් එකකුයි ඊළඟ මේ පිකස් එකකුයි තමයි හදා ගන්න ඕනේ. පිකස් එක දාගත්ත නම් හරි මට නම්. අඩෝ ඉතින් එහාට නම් යන්න බෑ. මැරෙනවද එක්ක ඕනේ යන්න බලන්න. මේ ඩියත් පාවිච්චි කළා යන් උඩට. මේකින් යන්. වෝට බකට් එක කදාගෙන වෝට බකට් එක. මාරේම වෝට බකට් එක ඕනි. මරුම. අට අයන් ගයිස් තියෙනවා. අයන් කිමිදිලා අයන් ටික වයින් කරන්න දැන්. අඩෝ ඉක්මනට 13යි අඩෝ ඉන්න. යකෝ තව අයන් තියෙනවා. අඩෝ දැන් මැරියන්කෝ. ඊට පස්සේ එමු මෙතෙන්ට. මෙයා මැරියන්කෝ පස්සේ ඇවිල්ලා වැඩි කරමු. හරි guys අපිට මේකනේ මම කලින් අර අතන මැරුණේ. ස්පීකින් කනවද? අයන් තියනවා guys අතන අයන් තියෙනවා. අයන් තමයි ජීවිතේ. අතන කෝල්ලුත් තියෙනවා. මම හිත චාකෝල් වලින් හද අයන් ටික වයින් මම ස්මෙල් කරගන්න. ඕන්න චාකෝල් නම් දැන් චාකෝල් කරන්න දන්නවනේ චාකෝල් මොනවද කියලා? දන්නේ නෙවෙයිනේ. උඩ තමයි එන්නේ එකක්. කියන්න බා ක්‍රේට් වෙවිල්ලා මේ අයන් ටික දැම්ම කියලා. හරි කියන්න නම් එපා. මං ක්‍රේට් ආවේ නෑ. මේ මං හද සර්වර් සීරීස් එකක් මේ හද. ගාස් මම සර්වර් සීරීස් එකක් මේ පටන් ගත්තේ. ඉතින් ඕගොල්ලෝ කියන්නේ මම මේකේ ඉන්න ඩ්‍රැගන් පාව බීට් කර අර කිය පාර කියලා සෝරි. ඒක මගේ අතින් ඩිලීට් වුණා. මතකනේ කිව්වනේ. මේ අර කේව්වක මතකද මට? මම අතරම එතනම අයන් තියලා හම්බුණා මට. අර කේව්වක ටික කලින් එපිසෝඩ් එකේ හම්බුනේ මට. අඩෝ නෝ මම බැලුවේ නැත්නම් බලලා එන්නකෝ. ඒ කේව්වකම තමයි මේ තියෙන්නේ. අඩෝ ඒක වැටෙන්න එපා. හරි ඒ කේව්වකම තමයි guys. ඒ කේව්වක අපි දැන් උඩට යමු මේකේ. අන්න බලන්න අඩෝ මෙන්න යංගෝ අම්බෝ යංගෝ අර අපි අර වෙත අඩෝ ක්‍රීපින් නා කීපා ගහපිය මම කන්න තමයි යකෝ ආවේ අද්ද දෙන්නේ නැත්නම් ආයි පොත්තුද වරාට මොනවද දෙන්නේ අය කෝල් තියනවා මට දැන් ඕනේ අට්ටෝ කොප්ප කීපේ ඔය ගොබ්බේ ඉතකර උඹට බෑද ඩැමේජ් කරන්න මරාගෙන අඩෝ අර මොකෙද්ද අගෝ ගොබ්බේ ගහපිය බල්ලා බය නෑ
ඉන්න ගයිස් ඔයගොල්ලන්ට මාකයි සද්දයක් එන්නේ සෝරි මම ආයේ සද්ද ගන්න නෑ ඉගෙන කතාවක් ඒ කමන්න දැන් මම මැරුණා අර මුකාගෙන්ද අර මැජික් කාර්යයෙන් ඊළඟ මතකට මාකයි අයියෝ මට විලේජ් එක හොයාගන්න බැත් සත්තු මරුවා ඇති යකෝ කෑම හදලා තියෙනවා දැන් අයියෝ සත්තු සෝරි විලේජ් එක හොයාගන්න යම් අඩ බූරුවෙක් ඉන්න බූරුවවත් මම මේ දකලන්නේ නම පොඩි වැඩක් කරන්න මට මේ මොකද්ද අස්සෙක් මේ ටෙන් කරගන්නවා මම දන්නේ මාකක ඉගෙන කතාවක් හරි දැන් අපි යම් කෙලින් කෙලින්ම නෙවෙයි යන්නේ යාත් අඩෝ එකෙක්ද දින්නේ තියව මීන්නේ අඩෝ මම ගහලා දෙන්න මම කන්න බරුගිය තවන්න දැන් මේ පැත්තෙන් යන්න අන්න මේ පැත්තෙන් යන්න හරි දැන් මේ එන අදට මම එපිසෝඩ් එක වෙති නවත්තන්න ඕනේ ඒත් මම නවත්තන්න කේතු උනාට ඕනේ නැහැ කේතුන තව හයි මම වීඩියෝ කරන කලින් සද්දයක්වත් ආවේ නැහැ එහෙනම් දැන් එන සද්ද බලහන්කෝ මොකද්ද මන් දන්නේ හරි කමන්න නැහැ දැන් අපි යන්කෝ ෆයිනලි විලේජ් එක හොයාගන්න තිබ්බනම් හොඳයි මේ පැත්තෙන් යන්න මට හිතෙන්නේ මේ පැත්තෙන් ගියත් මට විලේජ් එක හොයාගන්න පුළුවන් වෙයි හඩෝ විලේජ් එක කිසිවෙද තත්දර සෝරි තඩි විලේජ් මොකද කේව්වක් හම්බුණා අපි ඊට කලින් යන්න කලින් පොඩ්ඩක් ආරාශිත් මොකද්ද මාකයි විදිහ කොහම යම් අපි ඒකට ඊට වඩා අද මේ කේවින් යන් හොඳට ආරක්ෂිත වෙලා යම් අර ගොබ්බේට පිස්සු මේ ගොල්ලෝ දාවා මට මේ බ්ලොක් තියාගන්න බෑ දැන් එන්නේ ෆුල් වුණා තියුඩ කරුවිය ඩයමන්ඩ් හරි හම්බුණා හරි නමෝරේ හරි ගයිස් දැන් මං හද මේක පාවිච්චි කරලා මේ මැෂින් දාලා අපි දැන් අයින් ටික ස්මෙල් කරමු අයින් 15ක් තියා මේ දවසක් තියෙනවා යෝ ඉක්මනට එකක් තිබ්බනම් ඉතින් එකක් ඉක්මනට මල ගලියේ තියෙන කී අපිට පුළුවන් මේ මොකද සීඩ් එක හදාගන්න එකක් හරි දෙකක් ඔය තියන්ත නෑ එල් දෙක නෙල්ල එල් හතරක් ඇති හතරක් ඇතිද ආනයන පහක් ඕනේ සීඩ් එකට තව දෙකක් අවශ්‍යයි තව එකක් කළාගෙන ඒක දැම්මා ඒ ටික අපි පස්සේ කරගමු මට ඕනේ සීඩ් එක විතරයි ඒ වුණාට කවුකට් කියා ඩයමන්ඩ් හම්බුණා කියලා මේ ගත්තනේ හතරක් පිකැස් එකකුත් අදාගෙන මෙයා දැන් අපි යන් ෆයිට් නෙමෙයි ඉතින් අපි යන්නේ කොහෙන්ද මේ පැත්තෙන් මේ පැත්තේ ලුකු පැත්තේ වලින් උඩ ක්‍රීපර් කෙනෙක් ඉන්නවා ක්‍රීපර් කෙනෙක් පේනවද මන් දන්නේ පේනවද ගණන් ගන්න එපා සද්දේ වුණාට වරෙන් ෆයිට් යකෝ වරෙන් යකෝ බය නැහැ ඔබට වරෙන් මර සීඩ් එක දැම්මේ තමයි බය නැති ගියාචිරා කෙනේ වලිද ගේ මං ගහන්න ගියා ඒකයි කියලා උනේ තුන දෙකින් සුබත් නෑ මේක සුබ නෙවුනට මේලකට සුබාරම්භයක් කියලා සුපිරිම ආරම්භය කියලා නෑ සුපිරිම නෑ තුන දෙකින් එකක් කොමයි කමන්නේ
අපිට අයන් හම්බුණා. අයන් තිබ්බ අපිට. තව මොනවද? හොඳ කෑම වගේක් හම්බුණා. එක පැති වගේක් නම් තියෙනවා සුපුරි. හොයි මේ මොකද්ද? පේස කදන්න මේ පැත්ත නම් හඳ සුපුරි. යකෝ මේ මොකද්ද මම මේ දාමු මේ මොකද්ද සීඩ් එකේ හරිනම් හරිද මේ මොනවද අනිවාර්යයෙන්ම මේ විලේජ් තියෙන්න ඕනේ. නේද එන්නේ පැස්පියන් නම් අනිවාර්යයෙන් තියෙන්නේ. විලේජ් එක කම්මලින් මම පැස්පියන්. ගිය පාර මතකද? අයියෝ අප්පා. ගිය පාර අද බලන්න මේ පැස්පියන්ලා දෙන්නේ කිටියක විලේජ් එකක. ඒක විලේජ් එකේ විලේජ් දෙකක් එක්ක සම්බන්ධ වෙලා වගේ තිබේ කියන කතාව. මට දැන් අපි මෙහින් යන් අප්පා. ඉනමුතු තැන් වගේක් මේනවා. ඔඩ මේ ගහේ ලොකු ගහේ නමුති. සුගසි සුග තියෙනවා. මට ඕන සුගින් වගේක් මේ රොකට් දාගන්න. නේ පොත් වගේ කතා ගන්න ඉතින් ඒ චාටන් ටේබල් එක වල සද්දවලට සින්දුවක් කරලා ඇති සමහර විට මේ පස්සේ කනගේ ඒවා දෙකින් අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් අර පැත්තට යමු. අර විලේජ් එකද අර? මේ පැත්ත. તો මේ පැත්තේ වෙලා විලේජ් තියෙනවා. එන්නට වන් මේ පැත්තේ වෙලා ආසරේ කවන්නේ මේ පැත්තට යමු. මේ පැත්තේ සුපිරි පැත්තක්. වීඩියෝ වල දැන් මේ යංකෝ අඩොමි ඉන්නවා. උන්ට වයිඩ මෙච්චක් නෙවෙයි. අපි ගහමු. මරන්න හොඳ නැහැ. මරන්න හොඳ නැහැ. මම උන්ට ආස නැහැ. ආසයි. අටෝ. මේ කොළ එන ගුරු යහද ඉන්නේ. අඩෝ. එකින් මම මොකද්ද මේක කාවා. ස්ටික් කරේ කවන්න දැන් අපි යංකෝ මේ පැත්තටපත්. අයියෝ විලේජ් එකක් හම් දෙන්නකෝ. අනේ විලේජ් එකක් ඕනේ. විලේජ් එකක් නැද්ද? විලේජ් එකක් නැද්ද? අයියෝ පා. විලේජ් එකක් තිබ්බොත් මං අයන් ගොල්ලෝ බ්‍රෙෆ් ගන්න ඕනේ. එතකොට මට තව අයන් වගේ කම්බන අයන් 4ක් තෝකේද? අයන් 3ක්ද මට අයන් 15ක් හම්බෙලා තියෙනවා උගෙන්. නෝ බං සිරා කියන්නේ. නෝ බං මට අයන් 15ක් රෙඩි වෙලා තිබ්බියෝ. බලන්න පොඩ්ඩක් අයන් 15ක් බලන්නකෝ ඉතින් මම ඉන්න පොඩ්ඩක්. තරාවා මේ අර පැත්තෙම ඉන්නේ. ඔයගොල්ලෝ ඉතින් අර පැත්තේ ඉතින් මේ පැත්තට ආවා. අයියෝ සොතිලයි ගියා. මේ තරාව ලාම කෙනෙකුත් කියාරේ යන් අපි දැන් මේ පැත්තෙන් විලේජ් එකක් නැද්ද? විලේජ් එකක් බල්ලෝ කාද? විලේජ් එක නැත්තම් මට දැන් ඉතින් ආරක්ෂිත ලෙස හැදලා ඉන්න වෙනවා. නෙත් කොහෙද දන්න පොල්ලේ යට. තුනද යකෝ විලේජ් එකක් නැනේ. කවදකෝ විලේජ් එකක් නැති කරේ. අපරාධයි. හරි. අනිවාර්යෙන්ම මේ ගහන ගේම් එකේ මේ මොනවද කිව්ව 118 මාක් කරිය සිංහලෙන් කිව්වත් 1.130.130 තව පොයින්ට් කිව්වොත් අතර අයින් තියෙනවා. ලයින් එක ගලව ගන්න බෑනේ අප දැන් මට යන්න. මේ වටින් කිල්ල ගමුකෝ. අපි දැන් මේ ටික ගලවගෙන ටිකක් අතෙන්ට වෙන්නම් හරිය.
අනිවාර්යයෙන්ම අර මං Q&A පෝස්ට් එකක් දාලා තියෙනවා. උට්ට Q&A පෝස්ට් එක. තව පොඩ්ඩින්. ඔඩ යටත් තියෙනවා එන්නේ. මේ ටික විශ්සෙල්ලම ගලවගෙන යන්කෝ. ඔඩ විතර යන්න වෙන්නේ. අපිට යට ටික තමයි ගලවන්න වෙන්නේ. ඔයාලා කියන්නේ මේක වතුරේට වැටෙයිද නැද්ද? වතුරේ වැටෙන්නේ නැද්ද? අයියෝ නෝ. ඔයාගොල්ලෝ කිව්වනේ මට වැටෙන්නේ හරි. මම දැන් ජොබ් කරන්න ගිහින් ලෙෆ්ට් උනේ. යකෝ මම නැමිලා හිටියේ මට මතක්ුනේ දැන් නැමිලා හිටියේ කියලා. අයියෝ ගෝලා නැමිලා හිටියේ. මම ඉතින් දැන් මගේ පාර හොයාගන්න පුළුවන් ඒකට. බලාග තියමි. මට එපා. අපේ දානේ දෙනවා. අනෝ අනේ මොකෝ බන්නන්නේ මේක නම් අවාසනාවන්තයි බොක්කලා කොහමද ෆයිට් කරා බඩ ගානවා බට ගැහුවා යකෝ අංගහුවා අන්න ෆයිට් එක ගයිස් අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ යකෝ පලෙන් යන්න ඔබට විතර අදාළයක් නැණි නෝ මං අර දෙක ෆයිට් එකකෝ උදේ මොහොස් මොනවද කරන්න හදන්නේ ඉස්කෙරටේ දින්නා ඉස්කෙරටෙන් දින්න යකෝ ඉස්කෙරටෙන් දින්න කියලා මං දන්නවා තාටිකින් කාහංකෝ මගේ ආෆ්ටර් ෆයිට් එකක්ද ගේ දන්න ගාන රෙඩි මේ අලුතින් ආපු බසා නම් පලෙන් යන්න අලුතෙන් ආපු බසා පලෙන් යන්න අද කවුද යකෝ වටෙන් ගහන්නේ පිටිපස්සෙන් අද පස්සෙන් ගහන්න ලැජ්ජ නැද්ද බං උඹට දැන් ඉස්කිරිටි මා ඉන්නේ අද ඒ මං ඉර වෙලා නෝ මං ඉර වෙලා හරි දැන් හරි ලැග් එකක් එන්නේ ගේ දැන් කාවනේ දැන් හරි මුට්ට පට්ටස් ගහවන් කවන් නැහැ ස්කලටන් මට හිතා ගන්න බැරි සීට් කැඩේ දැන් දන්නේ නැහැ සීට් එකේ පවර් කීයද තව එහෙම තියෙනවා ඉතින් හරි ගයිස් අදට මෙතනින් මම එපිසෝඩ් එක නවත්තනවා එහෙනම් ගුඩ් බයි